සම්මතයට පිට යන්නෝද සම්මතයේ පිහිටා කටයුතු කරන්නෝද අප සමාජයේ බොහෝය. සහෝදරකම්ද පසකලා තම අක්කාට ද්‍රෝහිව කටයුතු කළ නංගි කෙනෙක් නිසා අක්කාට අවසානයේ අත් වූ ඛේදනීය ඉරණම් කතාව අද දඩයමින් මෙසේ දිගහරිමු. රේකාගේ සැමියා වූ නීල් හේන් ගොවිතැන් කළ අතර නීල් රේකාගේ නිවසේ බින්න බැසගෙන සිටියා. රේකාගේ මව සහ රේකාගේ නංගි වූ ඉන්දුකා එම නිවසේ සිටියා. ගොඩක් වෙන්න කලින් එන්නනේ. කණේ එලිපයි නතර වෙද්දි. හරි. එත නඹුල නිසා පිපි ටික ඉක්මනට කඩා ගන්න ඕනේ. එන්නවද? ඒකින්ද ඒක ඉක්මනට කඩා ගත්තාම ලේසි වැඩේ. හා? අර කී දවසට මං එන්න කිව්වා උඹට ටිකක් උදව් වෙන්න පිපි ටික කඩා ගන්න. අපරාධනි. මට ඔක තනියම කරගන්න පුළුවන් නේ. ඒක නම ඒකට පටියක් ගෙවන්න ඕනේ. එහෙම කියන්න එපා නේ. හවස් වෙන්න කලින් ගෙඩි කඩා ගත්තා නම් රෑ වෙන්න කලින් ගෙදර එන්න පුළුවන්. තනිය එනවා දෙලියට එකීක පරසන් ගිහින් එන්න උසරණ. මේ මන්ට අවුමට යනවා. නංගි තේ අරන් එයි 10ට. එළඟ අම්මේ මං ගොහින් ඉන්නවා. බොහොම හොඳයි ගිහින් එන්න පරසන්. කලට වයසට කසාදයක් කර නොගත් ඉන්දුකා ගෙදරටම සීමා වී සිටියා. ඇයට නිතර අක්කා වූ රේකා සහ මව කිව්වේ ඉක්මනින් කසාදයක් කර ගැනීමට කටයුතු කරන ලෙසයි. නමුත් ඉන්දුකායේ සියලු දේ ගානකටවත් ගත්තේ නැහැ. අරන් බලන්න මේක පත්තරේ ඇතුලේ. එතන මොකටද මට? හැමදාම ගෙදරට නාකි වෙන්නද කල්පනාව? අපි හොයන්න ගියාම එපා කියන්නේ. දැන් ඊට මේ පත්තරේවත් බලලා එකක් හොයා ගන්නවා. ගෙදරට නාකි වෙන්නේ නැතුව හැම වෙලේම. මං කොහොමද ගෙදරට නාකිලා ඉවරයිනේ අක්කා. මං ආයෙත් මට කසාදයක් ඕනේ නෑ අක්කේ. මම වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. මේ ගෙදරට නාකිනෙත් ඉක්මන් කරන කසාදියක් බැඳපන්. පත්තරින් හරි හොයාගන්න. අක්කා බැඳලා ඉන්නේ උඹ විතරයි ඉන්නේ මෙහෙන්. අපි ඕවා කියන්නේ උඹේම හොඳට නංගියේ. අනික ඉතින් නීලුත් මෙහෙ බින්න බහැලා නින්නේ. ඔව් අක්කා දැන් ඔය කියන්න හදන්නේ ගමේ උන් පද හදයි කියලානේ. ආය අහන්න බලන්න කිසි දෙයක් නැහැ. දැන් මම අහලා තියෙනවා අර මිනිහත් එක්ක උඹලා දෙන්නම පවුල් කරනවා නේද කියලා. ඒතර මොනවද ඒකට දෙන උත්තරේ? අම්මලාට මාව බවක් නම් ගන්නේ මම යන්නම් මෙහි. කෙනෙක් කියන්න. යන්න කිව්වොත් මේ ගෙදරින් සිරිත කරන්න එපා ගෙදර. ඉන්දුකා සහ තම අක්කාගේ සැමියා වූ නීල් අතර අසම්මත පෙම් සබඳතාවයක් පැවති අතර ඒ ගැන නිවසේ කිසිවෙක් දැන සිටියේ නැහැ. ඔවුන් දෙදෙනා නිතර හමු වූයේ නිවසට යාවද කැලයේදීය. මොකදනේ? මොකද කියන්නේ? අක්කා දකි. අක්කද කියන්නේ? අක්කද කිසිකොට අක්කා ගිල්තර ගියා වතුර ගේන්නේ. මෙහෙ බෑ. ඇයි? අනේ ගෙදර බෑ. මං කැලේට එන්නම්. නෑ එන්න ඕනේ. හරි. මම බලන්නේ නෑ. හරි මං කැලේට එන්නම්. නීල් මට මේක හැමදාම කරන්න බෑ. මට බයයි. අපි කාටවත් කීමක් කරන්නේ නැහැ නේද දුකා.
ඒ වුණාට මට වෙලාවකට හිතෙනවා මම අක්කට කරන්නේ වරදක් මේ කියලා. පිස්සුද? මට වැඩි නෑ. ඉස්සර කාලේ පුතා දිනට එක ගෑනියක් බඳලා දෙන්නේ. එකගේ කෑමක් තියෙන දන්නවද? ඈ? ඒ ඉස්සරදී නීල් දැන් කාලෙට ඕව හරියන්නේ නැහැ. අක්කගේ මහත්තයා කියලා දැනත් ඇයි නීල් මං ඔයාලට මෙච්චර ආදරේ කරේ? ආදරයට සීමා නැල්ලු ඉඳුකා. ඒත් නීල් මට මේව හැමදාම මෙහෙම හොරින් කරන්න බෑ. ඔයා මාව බඳින්නේ නැද්ද කියන්නකෝ? ඔන්න පටන් ගත්තා. ඔයා දන්නවනේ මං ඔයාගේ අක්කගේ මහත්තයා. ඒත් එද්දි මට ඔයාව බඳින්න බෑනේ. ඔයාගේ කැමැත්ත. යා අම්මා හොයනවත් ඇති. මේ ඔයා යන්න. මේ මං පස්සේ ඉන්න හිමිට එන්න. නැත්තම් අම්මා සැකේතන්න පුළුවන්. කරේතර යන්න. රේකා සහ මව නීල්ගේත් ඉන්දුකාගේත් මේ අසම්මත ඇසුර ගැන කිසිවක් නොදැන සිටි අතර නිතර රේකා සහ මව ඉන්දුකාට යන අනාගතය ගැනම කතා කරන්නට වුණා. නංගී වූ ඉන්දුකාගේ වයස පහුව තිබුණත් ගැලපෙන මනමාලයෙක් සිටියොත් ඉක්මනින් දීගක යැවීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වී තිබුණා. එන්න මොනවද බරටම කතාව? මේ වගාව පාදු සතුගේ කරදර. කල්පනා කරේ මොකද කරන්නේ? මේ නීල් අම්මයි මයි කතා වෙලා ඉන්නේ අර උකුබන්න කවු මහත්තයාද කියලා නංගිට කටයුත්තක් කරලා දෙන්න. ඔය කටුතුර මොකද විතර කලබල වෙන්නේ? දැන් ඉන්දුකාගේ කලවැද පැනලා තියෙන්නේ. ඒකද ඔකට විතර මහතෙන්ට දෙන්නේ නැහැ. එහෙම කියන්න බෑනේ. මේ ගෙදර පිරිමි කුරිනේ උඹ විතරයි. නංගිට එක්කනේ කොනෑනේ. නංගි තින් කටයුතු බලා ගන්න. අක්කගේ මනුස්සය ඉන්න තැනක නංගිත් ඉන්නවා. මිනිස්සු මොනවද නොකියන්නේ? ඒකත් ඇත්ත. දැන් බලන්න අපිට ළමයි නෑ. නංගිට කටයුත්තකුත් කරලා දීලා අපිට සැනසෙල්ල අපි ගැන බලා ගන්න පුළුවන් එතකොට. නංගි මේජයට අපිට බරක් නැත්තම් ගමේට උන්ගේ රුදා දෙන්නේ. ඔන්න කරබෙන්ට උන්දුක් කියා ගන්න කියලා. ඉන්දිකාව මට වැඩි නෑ. මොනවද අප්පා මේ කතාවේ නම? ගෑනු දෙන්නෙකුට පිරිමි දෙන්නෙක් කොනෑනේ. නෑ මේ මං කිව්වේ මම ඉතින් හම්බ කරන එකේ මට බැරිය නංගි රක බලා ගන්න. මට ඒක නැත්නම් ඔයගොල්ලන්ට අවුලක් නෑ නේ. මමයි කන්න දෙන්නේ. ඒ අප්පා ඒක හරියන්නේ නෑනේ කන්න දෙනවා කියලා. අය හරියන්නේ නැත්තේ. ඒක හරියන්නේ නෑ අපිට අල්ලන්නේ නැහැ. මේ දින්නට දෙන්නේ කොනෑ. ඒකට කන්න ගේන්නේ මව නං ඈ. කණේක තමයි යන්න පැත්තකට යන්න අල්ලන්න තමයි. කන්න. ඒ කණේක දාපුවා දැන් පැත්තකට යන්න. මොන දියක් හරි කාලේ ඉන්න කියන්නේ දෙන්නට දෙන්නේ කොනෑ. අක්කර වෙනම එක්කනේ නංගිට වෙනම එක්කනේ. අස්සම් කරන් යන්නේ බේටියක් ගන්න යන්නේ බැරුණා මඬන්නවත් අද්දාරුවේ කිනුකට දවල්ලන් ඉන්නවත් වඩා ගන්නවත් බැරුවේ කරන්නේ. අනේ මන්ද ඇත්තට මේ කතා කොහෙට ඇති කතාවද අප්පා මේවා? ඔය කල්පනා කරන ගියොත් එහෙම උඟ දිග දුර තියෙන එකයි කටත් වාහනේදී. තම සැමියා වූ නීල්ගේත් තමාගේ නැගණිය වූ ඉන්දුකාගේත් අතර යම් සබඳතාවයක් ඇති බවට යම් ඉඟි රේකාට හැඟී ගියක් මෙන් හැකි සෑම විටම තම නැගණියට ඇය විසින් අවවාද කළේ දීගයක ගොස් ඉක්මනින් ගම්මු කියන අවලාද වලින් මවත් තමනුත් ගලවන ලෙසයි. ගෑණියෙකුට කසාදයක් ඕනිමද? ඒක සම්මතයක්. නෑ. ඒක මිනිස්සු හදාගත්ත සම්මතයක්. සම්මත කඩන්න බෑනේ. සම්මතයේ පිට යන කෙනාට සම්මතයේ ඉන්න කෙනාට වඩා දුර පේනවා. ඒක සාපේක්ෂයි. ඇයි? අක්කට ප්‍රශ්නයක් තියෙනවද මොකක් හරි? මට ප්‍රශ්නයක් නැහැ. සමාජ විසින් විහිං ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. සමාජයෙන් ප්‍රශ්න ඇති කරන්න කලින් ඔයා කටයුත්තක් කරගන්න.
ඒක මගේ තීරණයක්. අක්කා කලබල වෙන්න ඕනේ නැහැ ඒකට. යම් යම් අවස්ථාවන් වලදී ඉන්දුකාත් නීලුත් සීමාව ඉක්මවා යන අවස්ථාද නොතිබුණා නොවේයි. ඒ සෑම අවස්ථාවකදීම සියල්ල දරාගෙන සිටිනු හැර අන් කළ හැක්කක් රේකාට තිබුණේ නැහැ. මොකද මෙතන වෙන්නේ? මකුඩල් කරනවා. පේනද මොනවද කරනවා? බොහොම හොඳයි. ගිය වෙලේ ඉඳලා මකුඩල් කරනවා. තයිර නැද්ද දන්නේ මකුඩල් කරනවා. ඉතින් ඔච්චර සිරික් කිය මොකද? නංගි ඔයාලට තේරෙන්නේ නැද්ද? නීල් එක කාමරේ කිචි කිචි ගගා ඉන්නකොට කවුරු හරි ගෙදරට එම ආවොත් කොච්චර ලැජ්ජාවක්ද? ඔව් ඉතින් ඇහෙන කාට දකින්න කාට මොනවද ගන්න බැරි? අනික අපි මේ මොකද මේ වහල් මේ මකොල්ලල් ගැටුවා. මේ අම්මා තින්නවනේ ගෙදර. මොනවද අක්කේ මේ කියන කතා? අපි මේ හෙට අනිද්දා අලුත් අවුරුද්දක් කියන හින්දා මේ ගේ ඇස් කරලා මකුත් ටිකක් කැඩුවා. අක්කා ඉතින් කොහෙවත් යන්නේ ගෙදර ඉන්නකෝ නේද අයියේ? මේ සියල්ල බලාගෙන සිටින්නට බැරිම අවස්ථාවලදී මව විසින්ද ඉන්දුකාට අවවාද කරනු ලැබුවේ අක්කාගේ සැමියා සමග සීමාව ඉක්මවා අනවශ්‍ය හැසිරීම් නවතාලන ලෙසයි. නමුත් ඒ කිසිවක් ඉන්දුකා ගානකටවත් ගත්තේ නම් නැහැ. මට උඹත් එක්ක වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න. මොනවද මේ කතා කරන්න තියෙන්නේ? නීල් කියන්නේ අක්කාගේ මහත්තයා. පොර කසාදයක් කරගන්නකොට උඹ කරගන්න කැමති නෑ. බනීදක වැඩි කාකී නැහැ නේ ඉඳපා කතා කර ඊ අක්කගේ හිතේ දුනක් දන්නේ නැහැ. හිතේ දෙන්නේ ඇයි අම්මේ? මම වරදක් කරේ නෑනේ. මං ගෙදර මකුළුදල් ටිකනේ කැඩුවේ අම්මේ. ඉතින් අපි වෙන මකුලක් කරේ නෑනේ. අක්කාගේ කසාදයට එක දෙල්ලම් කරන්න එපා. උඹට කෙනෙක් නැත්තම් අපි හොයලා දෙන්න. අනේ මේ අම්මේ හෙද්දක් කියන්න තියනවද? අනික මට නීලයියත් එක මොකටද එල්ලි එල්ලි යන්නේ? මට එහෙම ගායක් නෑ අම්මේ. කීන්දේ සත පහකට ගණන් ගන්නෑ. මට පාඩේ මගේ ඇස් දෙක පියාගන්න දීපල් අපේ අම්මා. අක්කා පව් කියලා මාත් දන්නවා අම්මේ. ඉතින් මම එහෙම වැරදක් කරන්නේ නෑනේ. ඉතින් මට කිසි ප්‍රශ්නයක් නෑ. එක කුසේ උපන් කණි අක්කට පාවුනේ. ඉතින් ඒකින්ද ඔයා ටිකක් හොයා බලලා ඒව කර ගන්න ලෑස්ති වෙන්න. සියල්ලෝ නිදි දෙව්දුව විසින් වැළඳ ගන්නා සීතල මහා රෑ යාමවල් ඉන්දුකාටත් නීල්ටත් පෙමින් වෙලෙන්නට මනරම් අවස්ථාගෙන දුන්නා. තම කසාද බිරිඳ වන රේකාගේ ඇසට වැලිගසා බිරියගේ නංගී වූ ඉන්දුකා සමග මෙසේ පෙමින් වෙලෙන්නට නීල් නම් දෙවරක් සිටුවේ නැහැ. මොකද මේ මහරෑ? මම ඔයාට තේ එකක් හැදුවා. මහරෑරින් තේ ගන්නද පිස්සුද? මේ නිකන් තේ එකක් නෙමෙයි කිරි තේ එකක්. බොන්න ආසයි. එහෙමද? එනම් බීරම බලන්න ඕනේ මෙයාගේ කිරි තේ එක කොහමද රස කියලා. මගේ කිරි තේ එක එකපාරක් බිව්වොත් හැමදේම හොය හොයයි. ඇත්තට එහෙනම් බොන්නම වෙනවා. ඈ? ඉන්න බලන්නකෝ. ඔයාමයි එනවාමයි ආයෙ සැරියක්.
මේ අසම්මත සබඳතාවය ගැන ඉඟි පහල කරන්නක් මෙන් දැනුන රේකා හැකි සෑම අවස්ථාවකම නොකිපී ඉවසීමෙන් කටයුතු කළ ශක්තිමත් කාන්තාවක් වුණා. හැකි සෑම විටම සැමියාටද අවවාද කොට එසේ සබඳතාවයක් තිබෙනවා නම් එය නවතා තමා සමග හොඳින් සිටින්නයි නිතර ඇය විසින් කියන්නට වුවත් නීල් සෑම විටම කීවේ එසේ සම්බන්ධයක් ඉන්දුකා සමග නැත යන්නයි. දැන් මොකද කියන්නේ? ඔය දෙන්න අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද නේ? නෑ යෝධිය නැහැ. නෑ කියන වචනේ කියන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තවුසට මාව පුතු බෙතිද සැක? අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ ප්‍රශ්න වලින් පැනලා යන්න එපා. මේ ඉද්දිකයි මගේයි එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. අනික එයා ඔයාගේ නංගි. එයා මට මගේම නංගි කෙනෙක් වගේ. මං එයා දිහා කවදාකවත් වැඩියකින් බලලා නැහැ. තේරුම් ගන්න. කොච්චර බොරු කිව්වා තමන්ට තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑනි. මේ සියලු දරා ගැනීම් වල අවසානය ළඟා වූයේ කිසිවෙකුත් නොසිතූ ඉරණමක් ඔවුන්ගේ ජීවිතවලට අත් කර දෙමිනුයි. දිනක් අම්මාව මාමලාගේ නිවසට ගෙනihin දමන්නට යයි රේකා කිව් අතර ඉන්දුකත් නීලුත් මව්ව මාමලාගේ නිවසට ගොස් දමා පැමිණියා. පසුව ගමේ පින්කම් ගෙදරකට නීලුත් ඉන්දුකාවත් පිටත් කර හරින රේකා තම දරා ගැනීම් වල අවසානය සනිටුහන් කරන්නට වුණා. අපේ අම්මා ඔන්න මාමලා ගෙදර දාලා ආවා පරිස්සමෙට. ඇයි රේකා මේ අදිතියම අම්මා මාමලා ගෙදර ගිහින් දාන්න කිව්වේ? නේ? ඔයාලා දෙන්න අර පින්කම් ගෙදර ගිහිල්ලා එන්න යන්නකෝ. මම ඔළුව ගැක්කුව ඉන්න බෑ. අයියේ අපි මේ ගමම ගිහින් එමුද එහෙනම්? යමු එන. අක්කේ මොකද මේ? මොකද්ද මේ කරගත්තේ අයියෝ? අනේ මගේ අක්කේ මොකද්ද මේ කරගත්තේ? අනේ අක්කේ මොකද අක්කේ මොනවද කියන්නකෝ අක්කේ මොනවද කරගත්තේ දෙයියා ඔයා අක්කේ අනේ අක්කේ මගේ අක්කේ කරගත්ත විනාශය. මගේ අක්කා මම හැමදේම ගොඩක් දරාගත්තා. මට දරා ගන්න පුළුවන් සීමාව මෙච්චරයි. මම හැමදාමත් හිතුවේ නීල් ආදරය කරේ මට විතරයි කියලා. මම දැනගෙන හිටියේ නෑ නීල් ඉන්දුකාටත් හිත දීලා කියලා. ඔයාලගේ සම්බන්ධේ මගේ ඇස් දෙකෙන් දැක දැනගෙන හිටියා. ඔව් නංගියේ මම දැනගෙන හිටියා. ඔයාලා අතර උන හැමදේම මන් දරාගෙන හිටියා.
මම උඹ එක තරහක් නෑ නංගී. මම උඹලා දෙන්නවම හරි මගට ගන්න උත්සාහ කරා. ඒත් මම පරාද වුණා. මට සමාජයට මූණ දෙන්නවත් මගේ අම්මටවත් මූණ දෙන්න බෑ. ආයේ කිසිම දවසක මගේ ජීවිතයට එන්න එපා නීල්. කිසිම දවසක. මගේ නංගියේ උඹ හැමදාම නීල් එක්ක සතුටින් ඉන්න ඕනේ. මම උඹලගේ පාරෙන් අයින් වෙනවා හැමදාටම. මගේ අම්මට කියන්න එයාගේ ලොක්කියාට ගොඩාක් ආදරෙයි කියලා. අනේ මගේ ලත්තනං අක්කේ මොන සමාවයන් අක්කේ මොන සමාවයන්. සම්මතයට පිටුපා තම අක්කාගේ සැමියා සමග පෙමින් බැඳුණු ඉන්දුකා නිසා අවසානයේ රේඛාගේ දිවි අහිමි කරගත්තා. මිනිසුන්ගේ දරා ගැනීම විවිධාකාරය. එය එකිනෙකාට වෙනස්ය. ඒවාට අප නිර්වචන දීමට සමත් නැත. කෙසේ නමුත් ප්‍රශ්න විසඳාගත හැකි ක්‍රම ඕනෑතරම් ලෝකයේ තිබියදී දුර්ලභව ලැබුණු මිනිසත් භාවය අහිමි කර ගැනීම මෝඩ ක්‍රියාවක් බවත් ඔබට අප සිහිපත් කරන්නෙමු. මෙවන් වූ කතාවකින් ලබන සතියේත් හමුවෙමු. මේ නිතුමානයට ගොදුර පැමිණෙන හෝරාවයි. දඩයම සීසන් 2